ඇයි දුප්පත් උපදින්න? දුගීව සල්ලි නැතුව ආර්ථික හයියක් නැතුව උපදින්නේ ඇයි? භාග්‍යවතුන් වහන්සේ මල්ලිකා දේවියට අවධාරණය කරනවා මල්ලිකාවෙනි යම්කිසි මාගමක් යම්කිසි ස්ත්‍රියක් දානයක් දුන්නේ නැත්තම් පරිත්‍යාගශීලී නුවණ සංසාර ගමනේ සිල්වතෙකුට ගුණවතෙකුට ලැබෙන්න තිබිච්ච දානයක් වැළැක්කෙවුවා නම් ඒකේ ආදීනවය තමයි ඒකේ විපාකය තමයි එයා සසරේ උපදින භවවලදී දුගීව දුප්පත්ව තාම දරිද්‍රතාවෙන් පෙළෙන ඇත්තන් විදියට උප්පත්ති ලැබී එකක් දාන පරිත්‍යාග වළක්වාලීම අනිත් එක දීලා නැත්නම් අපි සසරේ දීලා නැත්නම් ලැබෙන්නේ නැහැ මේ ආත්මෙතෙමනේ දෙන්නේ නැති අයට ලැබෙන්නේ දෙන අයට විතරයි දේවල් ලැබෙන්නේ පරිත්‍යාගශීලී වෙන තරමට පරිත්‍යාග හම්බ වෙනවා